හෙලෝ එවරිවන්. ඔන්න අද බ්ලොග් එකෙන් මම අරන් ආවේ කැම්පස් යන දවසක කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. මම කැම්පස් යන්නේ ගෙදරින් ඉඳන්ම නිසා පහ මාර වෙද්දි මම ගෙදරින් පිටත් වෙනවා. ගෑනු ළමෙක් වුණාම ගොඩක්ම වෙලා යන්නේ ඉතින් ලස්සනට ලෑස්ති වෙන්නනේ. මටත් දැන් ගොඩක් පරක් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනට ලෑස්ති වෙමු. සතිය දවස් 5ෙම මෙහෙම උදේ පාන්දරම ඇහැරිලා කැම්පස් යනකොට පෙළක් දවසට පොඩි කම්මැලිකමකුත් හිතෙනවා. ඉතින් ඒ කම්මැලිකම නැති කරගන්න මම නම් කරන දේ තමයි මේ වගේ චූටි මේකප් එකක් දාලා ලස්සනට ගෙදරින් යන එක. එතකොට ඉතින් මාව දැක්කහම මටම ආස හිතෙනවා. ඔන්න ඉතින් ටිකින් ටික දැන් මම ලෑස්ති වෙලා ඉවර වෙන්නත් ළඟයි. ඉතින් දැන් මම මේ විදියට ඉක්මනට ලෑස්ති වෙලා අපේ අම්මා උදේ පාන්දරම මට හදලා දෙන රසම රස බත් මුලත් අරගෙන මම දැන් ගෙදරින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඔන්න දැන් මම ට්‍රේන් ස්ටේෂන් එකට ඇවිත් තමයි ඉන්නේ. මම හැමදාම කොළඹ කොටුව වෙනකම් යන්නේ ට්‍රේන් එකේ. බස් එකේ යනවට වැඩිය ට්‍රේන් එකේ යන එක ඇත්තටම මට ගොඩක් පහසුයි. ඔන්න ඉතින් දැන් මම කැම්පස් එකටත් ආවා. හැමදාම උදේට කැම්පස් ආවම මම හැමදාම කරන වැඩක් තමයි අපේ කැන්ටීන් එකේ මේ ප්ලේන් ටී එක බොන එක. මොකද ඒක රස නම් කියලා නිම කරන්න බෑ. උදේට කැන්ටිමෙන් කාලා දැන් අපි මේ ලෙක්චර් එකට යන ගමන් තමයි ඉන්නේ. පේනවා නේද මෙයාලා දෙන්නගේ වැඩේ කොයි වෙලාවෙත් රණ්ඩු වෙන එක. දැනටමත් ඉතින් ලෙක්චර් එකට පරක් වෙලා තමයි ඉන්නේ. එහෙනම් අපි ඉක්මනට ලෙක්චර් එකේදී හම්බෙමු. ලෙක්චර්ස් ඉවර වෙලා දැන් අපි මේ දවල්ට කන්න තමයි හදන්නේ.
මේ දෙන්නගේ වැඩේ ඉතින් කොයි වෙලාවෙත් රණ්ඩු වෙන එකනේ. දැනුත් මේ කණ්ඩ හදනකොටත් මේ දෙන්න රණ්ඩු වෙන එක තමයි කරන්නේ. කොච්චර රණ්ඩු වුණත් ඉතින් තුන්දෙනාට තුන්දෙනා හරිම ආදරෙයි. කාලා එහෙම ඉවර වෙලා දැන් අපි තුන්දෙනා මේ ලයිබ්‍රරි එකට යන ගමන් තමයි ඉන්නේ පාඩම් කරන්න. අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක ගොඩාක් ලොකුයි. ඉතින් හැම ෆැකල්ටි එකකම ළමයි මේ වගේ වැඩ කරන්න ලයිබ්‍රරි එකට එනවා. හායි. අද පොත් ගන්න තමයි ආවේ. ඔයාට. දැන් ඉතින් අපි තුන්දෙනාම තම තමන්ගේ වැඩ කරගන්න තමයි හදන්නේ. මම මේ ඩිග්‍රී එක කරන ගමන් තව ඩිප්ලෝමා එකකුත් කරනවා. ඉතින් මේ ඩිප්ලෝමා එකේ රෙකෝඩින්ග්ස් වගේක් මට එකතු වෙලා තිබ්බා. මම දැන් හදන්නේ මේ රෙකෝඩින්ග්ස් ටික අහලා නෝට් එක හදාගන්න එක. මගේ යාළුවෝ දෙන්න නම් නෝට් හදන එක තමයි දැන් කරන්නේ. මගේ පුංචි කාලේ ඉඳලා තිබ්බ හීනේ තමයි ලෝය කෙනෙක් වෙන එක. ඉතින් අද මම මේ තැනට යන්න ගොඩක් ළඟයි. මේ වගේ යාළුවෙක් එකටම ඉඳලා තව අවුරුදු 2කින් අපි වෙන් වෙලා එක එක පැතිවලට ගියාම මේ වගේ සුන්දර මතක දිහා බලලා අපිට කොච්චරනම් සතුටු වෙන්න පුළුවන්ද? මේ වගේ යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට ඇත්තටම ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් වැඩ කරන්න පුළුවන්.
දැන් ඉතින් මම ගෙදර යන්න ඕන වෙලාවත් ලං වෙලා තමයි තියෙන්නේ. එහෙනම් බයි. හලෝ ඉවන් උඹ. පරිසි බයි. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි ඉක්මනටම හම්බෙමු.